ඔයා දැකලා ඇති වගේ වැඩබිමේ සමහර අය කරන හැම ප්‍රොජෙක්ට් එකක්ම සාර්ථක වෙනවා. අනික හැමෝම එයාලා කෙරේ ලොකු විශ්වාසයක් තියෙනවා. එයාලට පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඔයා කල්පනා කරනවා ඇති සමහරක් අයට විතරක් මේක වෙන්නේ ඇයි කියලා. මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ පිග්මේලියන් ඉෆෙක්ට් කියලා. ඉතින් මේකෙදි වෙන්නේ අනිත් අය එයාලා කෙරෙහි තියෙන ලොකු විශ්වාසය නිසා අන්නේ විශ්වාසය පළදු කරන්නම නොහැකි නිසා එයාලගේ පර්ෆෝමන්ස් එහෙම නැත්නම් එයා කරන හැම වැඩක්ම සාර්ථකව නිම කරන්න උත්සාහ කරනවා කියන අදහසයි. ඉතින් මේ සුපිරි මානසිකත්වය ඔයාගෙත් වාසියට හරවගන්නේ කොහොමද කියලා අද අපි බලමු. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කරලා තියෙන පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙන ප්‍රධානියෙක් තමන්ගේ සේවකයා ගැන ඉහළ විශ්වාසයක් තමන් සෑමෙටම ඒ සේවකයාගේ පර්ෆෝමන්ස් එහෙම නැත්නම් කාර්යක්ෂමතාවය ඉතා ඉහළ යනවා කියලා. ඉතින් ඔයාගේ ප්‍රධානියත් ඔයා ගැන තාම මේ වගේ විශ්වාසයක් තබල නැත්නම් ඔයාට පුළුවන් ඒ විශ්වාසය අදම ඇති කරගන්න. ඒ වගේම ඔයාට අලුත් ප්‍රොජෙක්ට් එකක් බාර දෙන හැම වෙලාවකම ඔයාට පුළුවන් යම්කිසි කාලයක් වෙන් කරලා ඔයාගේ ප්‍රධානියත් එක්ක පොඩි ඩිස්කෂන් එකක් දාන්න මොනවද ඔයාගේ ප්‍රධානියා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. අන්න ඒ වගේ ක්ලියර් එක්ස්පෙක්ටේෂන්ස් හදාගත්තට පස්සේ ඔයාටත් පුළුවන් අන්න අර විදිහට පිග්මේලියන් ඉෆෙක්ට් එක ලබාගෙන ඔයාගේ කාර්යය සාර්ථකව නිම කරන්න. ඉතින් මේ දේ මතක තියාගන්න ඔයා ගැන අනිත් අය හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් ඔයාගේම ක්‍රියාවන්ගෙන් විතරයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව ෆලෝ කරන්න. ඒ වගේම ඔයාගේ අනිත් යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.